ආයුබෝවන් සියලුම දෙනාට සිංහල විෂය හදාරන ඔබට අභිලේඛන කලාව සම්බන්ධව මනා අවබෝධයක් ලබාගෙන තිබිය යුතුයි. සිංහල භාෂාවේ ඉතිහාසය, සිංහල අක්ෂර පරිණාමය සම්බන්ධ අවබෝධ කරගනිද්දී ශ්‍රී ලංකාවේ අභිලේඛන කලාව ඉදිරියට ගලාගෙන ආපු විදිහ සම්බන්ධව අවබෝධයක් ලබා දෙන මේ වීඩියෝ මාලාවෙන් පළවෙනියටම මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අභිලේඛනයක් කියන්නේ කුමක්ද යන්න සම්බන්ධව. අභිලේඛන පිළිබඳ හැඳින්වීමක් කරගනිද්දී අභිලේඛනයක් කියලා කියන්නේ සරලවම ගල්, මැටි, තඹ, රත්තරන් ආදී නොනැසෙන ඝන ද්‍රව්‍යයක් මත සදහටම පවතින විදිහට ලේඛනගත කරපු ඓතිහාසික සටහන් වලට. එතකොට මේවා බොහෝ වෙලාවට ශිලා ලේඛන එහෙමත් නැත්නම් සෙල්ලිපි යනුවෙන් අපි හඳුන්වනු ලබනවා. ඉස්සරහට උදාහරණ ඇසුරෙන් ඔයාලට මේවා සම්බන්ධව අභිලේඛන වර්ග සම්බන්ධව ඉගෙන ගන්න අධ්‍යයනය කරන්න හම්බ වෙනවා. අභිලේඛන එහෙමත් නැත්නම් ඇවිල්ලා ලේඛන කලාව ගලාගෙන ආපු විදිහ සම්බන්ධව අපි අධ්‍යයනය කරද්දී ලෝකයේ අපිට දැනට ක්‍රිස්තු පූර්ව 3000 තරම් ඈතට දිව යනවා. ඔය මොහෙන්දෝජාරා හරප්පාදී ශිෂ්ටාචාර තුලදී විවිධ සංවේදන සාධක හමු වෙනවා. ලේඛන කලාවක් තිබුණු බවට සාක්ෂි අපට හමු වෙනවා. ඒ වගේම තමයි ඇවිල්ලා ක්‍රිස්තු පූර්ව 1000 තරම් ඈතට දිව යනවා. විශේෂයෙන්ම ඇවිල්ලා ඔය හින්දු වෛදික ග්‍රන්ථ පිළිබඳව. එහිදී බ්‍රාහ්මීය අක්ෂර බ්‍රහ්මයා විසින් අක්ෂර නිපදවුවා. ඒ නිසා තමයි බ්‍රාහ්මීය අක්ෂර කියලා කියන්නේ කියලා. ඒ වගේම තමයි ඇවිල්ලා අපට නැවත ක්‍රිස්තු පූර්ව 300 වසරට පමණ යනවා බුදුන් වහන්සේගේ සමය. මේ කාලයේදී ඇවිල්ලා විශේෂයෙන්ම කතිත දේශනා තමයි පැවතුනේ. නමුත් පසු කාලීනව ලේඛනගත අටුවා සම්බන්ධව අපට හමු වෙනවා. උදාහරණයක් විදිහට ඇවිල්ලා ඔය සීහල අට කතා වගේ සම්බන්ධව මහින්දාගමනයත් සීහල අට කතා රචනාවත් සම්බන්ධව. එතකොට මෙන්න මේ ලේඛන කලාවේ ඉතිහාසය සම්බන්ධව අපට අධ්‍යයනය කරන්න පුළුවන් මූලික අවබෝධයක් ලබා ගන්න පුළුවන් අතීතයේ සිට ගමන් මාර්ගය ආපු විදිහ. මේ අනුව යමින් ශ්‍රී ලංකාවේ අභිලේඛන වර්ග කර දක්වන්න පුළුවන් අපට ප්‍රධාන වශයෙන්ම ලෙන් ලිපි, ගිරි ලිපි, ටැම් ලිපි, පුවරු ලිපි සහ ඊට අමතරව අනෙකුත් ලිපි යනුවෙන්. මේ ලිපි අයිතිවන යුගයන්ද අපට දැක ගන්න හම්බ වෙනවා. අක්ෂරමාලාවේ විකාශයත් සමගම ඉතරහට අපි ඒව කතා කරමු. පූර්ව බ්‍රාහ්මී යුගය, අපර බ්‍රාහ්මී යුගය සහ පශ්චාත් බ්‍රාහ්මී යුගය වශයෙන් අභිලේඛන වර්ග කර දක්වන්න පුළුවන් අපට. එතකොට මොනවද මේ ලෙන් ලිපි කියලා කියන්නේ? ලෙන් ලිපි කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම ඇවිල්ලා අපට හමු වන පැරණිතම සෙල්ලිපි වර්ගය. ආචාර්ය ඩී.එම්.ද ඉසෙඩ් වික්‍රමසිංහ මහත්තයා වගේ අය ප්‍රධාන වශයෙන්ම ලංකාවේ අභිලේඛන 4000කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන තියෙනවා කියලා සඳහන් කරනවා. ඔය කොත්මලේ අමරවංශ හාමුදුරුවෝ ඇතුළු මේ සම්බන්ධ අධ්‍යයනය කරන පිරිස්. එතකොට භෞතික හැඩය, පිහිටලා තියෙන විදිහ, පිහිටලා තියෙන ස්ථානය අනුව මෙන්න මේ ප්‍රධාන කොටස් පහට අපිට වර්ග කරගන්න පුළුවන්. ලෙල්ලිපි කියන එක ගත්තයින් පස්සේ පැරණිතම සෙල්ලිපි වර්ගය තමයි ලෙල්ලිපි කියලා කියන්නේ. ඔය මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේලා ලංකාවට වැඩම කරයින් පස්සේ උන්වහන්සේලාට ගල් ගුහා සකස් කළා, ලෙන් පූජා කළා. මෙන්න මේ පූජා කරද්දී ලංකාවේ පූජා කරපු මිනිස්සු නිකම්ම පූජා කරේ නෑ. තමන් ලෙන් ලිපි තුල පූජා කළ පුද්ගලයාගේ නම, තනතුර සහ මේක සංඝයාට පූජා කරන බව සටහන් කළා. ප්‍රසිද්ධ ප්‍රකාශ අපට හමු වෙනවා. ඔය අගත, අනගත, චතුදිස, සගෂ දිනේ වගේ ප්‍රකාශ හමු වෙන්නේ මෙන්න මේ ලෙන් ලිපි තුලදී. මේ සඳහා අපට උදාහරණ වශයෙන් මිහින්තලේ 68ක් වූ ලෙන් ලිපි හමු වෙනවා. ඔය අපි කියන්නේ ඇවිල්ලා මිහින්තලේ 8සැට ලෙන් ලිපි කියලා. 68ක ලෙන් වල මේ ලෙන් ලිපි අපට හමු වෙනවා. මීට අමතරව ඇවිල්ලා ඔය වෙස්සගිරියේ, රිටිගල, රජගල වගේ ස්ථානවල මේ ලෙන් ලිපි දැක ගන්න හම්බ වෙනවා. ඊළඟට අපට හමු වෙන දෙවන කොටස තමයි ඇවිල්ලා ගිරිලිපි කියලා කියන්නේ. ගිරිලිපි කියන එක ප්‍රධාන වශයෙන්ම ස්වභාවිකව පිහිටි විශාල ගල් තලාවල මතු පිට සිනුදු කළා අකුරු ගැඹුරට කොටලා සකස් කරන ලිපි. ප්‍රධාන වශයෙන්ම ඇවිල්ලා භික්ෂුන් වහන්සේලාට කරන ලද ඉඩම් පූජා, වැව් පූජා, බදු නිදහස් කිරීම ආදී කරුණු සම්බන්ධව අන්තර්ගත වෙන ලිපි රැසක් අපට හමු වෙනවා. උදාහරණයක් විදිහට මහරත්මලේ ලිපිය, දඹුල්ල ලිපිය, තෝනිගල ගිරි ලිපිය, සිතුල්පව්ව ලිපිය මේ ආදී වශයෙන් ගිරි මත, පර්වත මත, ගල්තලා මත සකස් කළ ගිරි ලිපි ගණයට මේවා ගණින්න පුළුවන් අපට. ඉන් පසු අපට හමුවන්නේ ටැම් ලිපි. චතුරස්‍රාකාර විදිහට එහෙමත් නැත්නම් හතරස් ආකාරයෙන් සකස් කරගත්ත
ගල් කණු මත අකුරු කොටලා මෙන්න මේ ගල් කණු පොළොවේ හිටවලා තියෙන්නේ. මේවට අපි කියනවා ටැම් ලිපි කියලා. බොහෝ වෙලාවට මේ වගේ ආගමික ස්ථානවලට රජතුමා ලබා දුන්නු වරප්‍රසාද ආදිය සම්බන්ධ සඳහන් වෙනවා. උදාහරණයක් විදිහට බදුළු ටැම් ලිපිය, මොරගොඩ ටැම් ලිපිය වගේ දේවල් මේ ටැම් ලිපි ගණයට ලංකාව උදාහරණ විදිහට ගනින්න පුළුවන්. ඉන් පස්සේ අපට පුවරු ලිපි හම්බ වෙනවා. පුවරු ලිපි කියලා කියන්නේ ඇවිල්ලා විශේෂයෙන්ම ඔය මැනවින් සකස් කරගත්ත පැතලි ගල් පුවරු වල තිරස් අතට රෝල් ගහලා, ඒ කියන්නේ හරියට පොතක් වගේමයි. තිරස් අතට රෝල් ගහලා ඒ රෝල් මත අකුරු ලියලා තියෙන්නේ. උදාහරණයක් විදිහට වේවැල් කැටිය, මිහින්තලාව, ජේතවනය, ඒ වගේම තමයි ඇවිල්ලා විශේෂම වැදගත් ලිපිය අපේ ගල් පොත ලිපිය. මේවා පුවරු ලිපි ගණයට ගනින්න පුළුවන්. මින් පසු අපට හමුවන්නේ සෙසු ලිපි. මේ සෙසු ලිපි කියන ගණයට ගත්තයින් පස්සේ ඇවිල්ලා විශේෂයෙන්ම වෙනත් ලිපි ගණනාවක් අපට හඳුනා ගන්න පුළුවන්. ගල් ආසන මත ලියන ආසන ලිපි, පිය ගැටපෙළ ආශ්‍රිතව ලියන ලිපි, කොරවක් ගල්, මුරග් ගල් ආශ්‍රිතව ලියන ලිපි, මීට අමතරව රම් පත්තිරු වල ලියන ලිපි, උදාහරණයක් විදිහට වල්ලිපුරම් රන් සන්නස, මීට අමතරව තඹ සන්නස් වල ලියන ලිපි, උදාහරණයක් විදිහට පනාකඩුව තඹ සන්නස, මේ ආදී වශයෙන් විවිධ වෙනත් ලිපි හඳුනා ගන්න පුළුවන්. මේ වීඩියෝ එකෙන් අභිලේඛන හැඳින්වීම සහ අභිලේඛන වර්ගීකරණය ඔබට පැහැදිලි කර දුන්නේ. මේ වීඩියෝ මාලාව තුළින් ඔබට තෝනිගල සෙල්ලිපිය, නාගිරි කන්ද, සංගමු විහාර, ගල් පොත, ගල් විහාර ආදී විවිධ සෙල්ලිපි සම්බන්ධව සමාජ, ඓතිහාසික, වාග් විද්‍යාත්මක කරුණු කාරණා සම්බන්ධව අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ නිසා රැඳී සිටින්න මේඝසිත්‍රු සිංහල මණ්ඩපය YouTube නාලිකාවත් සමග subscribe කරන්න, share කරන්න. channel එක තුලින් ඔබට මේ සම්බන්ධ ඉදිරි වීඩියෝ නැරඹීමට හැකියාව පවතිනවා. ඔබ සියලු දෙනාට ස්තුතියි.